හෙලෝ අදත් අරගෙන ආවා තලවිල බ්ලොග් එක. අවුරුද්දකට පස්සේ අපි තලවිල පළවෙනි දවසේම කරේ රෑ තියෙන වාඩි ටිකයි මිනිස්සුන් අය බලන්න වටරවුම් ගහපු එක. මෙන්න කොඩි ගහ උස්සපු දවසේ තියපු දානේ කොට. බලන්නකෝ පැනඩෝල් පවා මිනිස්සුන්ට දාන විදියට බෙදලා දෙනවා. පුදුම දාන ගොඩක් තිබ්බේ. ඒ වගේම පුදුම විදියට පොර කෑවා. කට්ටියක් එක්තනම උයලා ලස්සන පාටට හින්න රස පාටි කිරිබත් එකක් බෙදුවා. කන්න නම් ගන්න බැරි වුණා. මොනවාටද දානේ උස්සන් දුවන අපේ නිහාර දාන එකක් ගිහින් කොමරි අරගත්තා. අපිට නම් ගන්න බැරි වුණා. ඒ තරම්ම සෙනග මන් දන්නේ මන් තලවිල මෙච්චර සෙනගක් දැක්ක පළවෙනි අවුරුද්ද මං හිතන්නේ. හැම අවුරුද්දටම වඩා මේ අවුරුද්දේ මාරම සෙනගක් කොඩි ගහ උස්සන දවසේ නම් හිටියා. විශේෂ දෙයක් වුණා මේ අවුරුද්දේ. ඒ තමයි මන් තනියම ඩ්‍රයිව් කරන් ගියා. තලවිල දෙනකම්ම ඉස්සර ඩ්‍රයිවිං නෑ. එතකොට මේ තමයි අපි මේ අවුරුද්දේ ඉන්න ගත්ත ගෙදර. පොඩක් පොඩි ඊට වඩා ගොඩාක් රස්න තැනක තමයි හම්බුනේ. අපේ තාත්තලා ඉතින් පළවෙනි දවසේම පොඩක් පටන් ගත්තා. ඒකත් යාළගේ නිදහසනේ. ඉතින් ඒ දවස්වලට වැඩ නෑනේ. එතකොට අපි හිටියේ ගේ හැබැයි පිළිවෙලයි පිරිසුදුයි. හරිම රස්නේ නිසා හැමතැනම ෆෑන්ස් දාගෙන තමයි හිටියේ. එයින් ඉතින් මං මේ අපේ පියාක්කයි තියා හැමතිස්සම ඉන්නවා ඇඳුමක් දාන් මේ අම්මලා කට්ටේ ඉතින් මම වීඩියෝක් ගන්නවා කියද්දි ඔන්න හැමෝම කට්ටිය ලෑස්තිලා හිටියා. මහගෙදර ටෙලිග්‍රෑම් එකක් වගේ මුළු පවුලම නෑදෑයෝ ඔක්කොම පුංචිලා මම්මලා හැමෝම තමයි ඉන්නේ. අද ඉවපි මාස් දෙල්ලෙලා දෙල් chicken ඒ වගේ තමයි ඔක්කොම ජාති ටික උයනවා අපි එහෙ ඉඳන් ගොඩක් අය කන්නත් ඉන්නවා. අනික කට්ටියම එකතු වෙන දවස්නේ. එතකොට මේම අපි හිටපු කාමරේ ෆෑන් දෙකක් දාගෙන තමයි මම්මගේ කාමරේ ලෑස්ති කරගත්තේ. රෙදි නම් ගොඩාරියක් අරගෙන ගියා. කොහොමද මගේ පවර් සෙටප් එක? මාරුනේ. ඔක්කොමංගෙම චාර්ජස් ගන්න ලෑස්ති කරා. මේක බලන්නකෝ වීඩියෝ එකක් ගන්නවා කියද්දිම කට්ටිය තැන් තැන්වල කොන්දේ පීරලා ඇඳුම් දාගෙන ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඔක්කොමලා ලෑස්ති වුණාට පස්සේ තමයි මම වීඩියෝ ගත්තේ. අපි නම් ඉතින් කරේ පුළුවන් තරමක් කාඩ් බල බල හිටපු එක තමයි. සින්දු අහනවා පල්ලි යන එකට අමතරව පැය ගාණක් කලාව දිනනවානේ. අලුත් සමාජිකයෙක් කියන්නේ මේ පාර පිට එක්ක තලවිල. එතව අපේ පවුල අලුත් සමාජිකයෙක්. This is the reality. කොඩි හවුසව ඇවිල්ලා හැම අවුරුද්දම අපේ සිතුම්ගේ බර්ත්ඩේ එක වැටෙන්නේ තලවිලදී. ඔක්කොම කොඩි හවුස්ලා ඇවිල්ලා දානේ කාලා කරලා අපි සිතුම්ගේ සර්ප්‍රයිස් බර්ත්ඩේ එක ප්ලෑන් කරා. ඊට පස්සේ ඉතින් කාලා පීලා විනෝදුණා. නෝදයක් තිබ්බා වුණාද මීට නම් ගොඩාක් රස්නේ දරා ගන්න අමාරු වෙලයි තිබුණේ. එයාගේ වැඩේම මේ වැලිගොඩට ගිහිල්ලා ඔහොම ඉන්න එක. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය හැමදාම වගේ හවස් වෙද්දී එක જાති කෑම හදනවා. මේ හදන්නේ සව් පිට්ටු. ඒක නම් හරිම රහයි. චූට්ටක් සීනි වැඩි වෙලා තිබ්බා. අපි රියලා වෙන අපි කන්නත් අපේ සව් පිට්ටු වලින් පලි ගන්න. මේ මොකද යකඩ මේ?
ඊට දවස් දෙකකට විතර පස්සේ තරු මල්ලියලාගේ වාඩිය හදන්න අපි උදව් කරන්න ගියා. අපි ගයක් ගත්තට ඒගොල්ලෝ වාඩි වෙලා තමයි හිටියේ. අපි හරි ආසයි වාඩියක ඉන්න. අපේ වයසයිනේ සුදු අම්මා දැන්. අමාරු නිසා තමයි අපි දැන් ගෙවල් ගන්න. ඊට පස්සේ අපි එමීව අපි කූඩුවක් දාලා තමයි අරන් ගිහින් නැත්නම් කන්ට්‍රෝල් කරන්න බෑනේ. ඒත් එයාට කූඩුව ඇතුලේ ඉන්න පාළු හින්දා අපි කරන්නේ එක එක්කෙනා යාගේ කූඩුවකින් ඇත්තක සෙල්ලම් කරනවා. විනෝදනා විතරක්ම නෙමෙයි අපේ යාඥා කරා අපි පස්තනාගේ පුරුද්දක් තිබුණා හැම අවුරුද්දෙම නුවානි කරන්න වාඩි. ඉතින් අපි නුවානි මේ කරන ගමන් හැබැයි හැමදාම පැය භාග්‍ය නුවානෙට අපිට පැය එකමාරක් විතර යනවා. හේතුව බලන්නකෝ. නාමුනිශ්වරියනේ අපේසා රාජවංශයෙන් කරනවා සුද්ධවා නාමුනිශ්වරියනේ අපේසා යාඥා කරන විස්තුමන්ගේ මෑණියන් මේ ඔන්න ඔහොම නාවුනාමදී ආයෙ මුලින්ම පටන් ගන්නවා. අපේ කට්ටිය කොච්චර කම්මැලිද කියලා නිදාගෙන තමයි කන්නේ. අපි ශාස්ත්‍රات ඇහුවයි තින් චොට්ටක් විනෝදෙට. මගේ චිකන් නම් කලබල හදිසි දේවල් ගොඩක් තියෙනවා. ඒක වැඩි නිසා. මට කලබල වෙන්න බැහැ. අර මේ බයික් එක දෙයක් හිතුවොත් මේ කරන්න ඕනේ කියලා ඔක්කොම. You're the drug that I'm addicted to, and I want you so bad. ඉන්න vlog එක මැද මොකද මං ඉන්නේ කියලා බලවන්නේ. ඒ පොඩි ඇඩ් එකක් ප්ලේ කරා. නෑ අපි තලවෙලට එක දවසට එක ලස්සන ගවුම් මතගෙන ගිහිල්ලා වීඩියෝ ෆොටෝ අරගෙන තමයි පූජා ඉවරලා ගෙදර එන්නේ. ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැම්මිති. මේ අපි ගියා කයිට්ස් පදින තැනක් බලන්න. තව එක රෙස්ටුරන්ට් වලටත් ගියා. වටේම තියෙන හැමතැනම කැරකුණා ඉතින් මොනා වුණත්. මෙතනත් හරිම ලස්සනයි. ලගෝන් එකත් එක්ක තියෙන රෙස්ටුරන්ට් එකක්. කපන්න ජේවින්නේ ඕක යනෝදී හිටියොත් අවසරු මේ වගේ තමයි හැමෝම තැන් තැන්වල කාඩ් බලනවා. දැන් පේනවද කාඩ් බලද්දි කපන්න කියලා කටින් කියන්නේ. මේ මට සිතුම් මතුරනවා. කොලෙන්ද දිනන්න කියලා අපි පොඩි මතුරනවා. අන්න ඒ වගේ තමයි ඉතින් අපි විනෝද වෙන්නේ. අම්මේ බලන්න මේ වෙලාවේ අම්මා කියා දීලා අපේ අම්මා යාට කියලා දීලා ඉවර වෙලා මම රවට්ටගෙන එයා දිනන විදිහට කොළ දාගන්න. හරිම කපටිය. ඊට පස්සේ අපි එදා හවස තල් කිරිපැණි හැදුවා. තලපේ ස්පෙෂල්නේ. තල් ගස් හැමතැනමනේ. ඒක ටිකක් වෙලාවේ යන අමාරු වැඩක් හැබැයි රසයි. සීනිටත් මොකද? සීනියට ගන්න තියෙන ලුණු දාන්න වෙනවා දැන්. පිටකටේකුත් දෙනවා වගේ. අන්න හරි. තල් කිරිපැණි වල තියෙන ඩේන්ජර් දේ තමයි තිත්ත ගතියක් කියන එක. මේව ගන්නද? ඔන්න දැන් මම හරිම හන්සියෙන් චෙෆ් මම තමයි අද දවසේ මම හැදුවා තල් කිරිපැණි. තලවිල ස්පෙෂල්. මම තනියම තමයි මේක හැදුවේ අද. තනියම පොල් කිරි මිරි කළා. ඊට පස්සේ පොල් කිරි තල් වලට දාලා මේක එක දිගට පැය භාගයකින් වැඩි මෙහෙම කලකින් කරන්න ඕන. වාසිකලේ. මෙහෙමයි. මම තමයි රෙසිපි හැදුවේ හැබැයි පොඩ්ඩක් මට මමතක වෙනවා. ඒක ඇත්තටම සිද්ධ වුණේ මං අතින් වුණත් මේ පොල් කිරියෙන් තල් මිරිකුව. පොල් කිරියෙන් තල් වැඩි මෙහෙම ඒක කියන්නොත් නැහැ මට ඔයාලට. කරලා අපි යුෂ ලබා ගත්ත පොල් කිරි වලින් මම තමයි කරේ. මට යාළ මතක් කරා නෙමෙයි. ඇත්තද මෙයා කියන එක ඇත්තද? මම තමයි නේද මේක හැදුවේ තනි කරේ. ඕකේ. මම නේ හැදුවේ. අර නයි බොරු කියන්න බෑ. අර නයි යාබනවා. බොරු කියන්න ඕනේ. මෙයා චුට්ටක් මට කියලා දුන්න මෙහෙම තමයි ඒක කරන්නේ කියලා. අර නයි පියාඹනවානේ අහසේ. එහෙම කියන්න එපා. අද මේ කොච්චර රහද වෙන්නේ මගේ අත නිසා. හොඳට කුණු ගන්න නැත්තම් කැටි ගහනවා. මට උපදෙස් දෙන්න එපා. මමයි චෙෆ්. අපේ ඊළඟ විනෝද වැඩේ තමයි එමීට එකේ කැඳුම් මන්දන්දු විකාර කරපු එක. හැබැයි මීට චූට්ටක් තලවිල නම් දරා ගන්න අමාරුවෙන් හිටියේ. හරිම රස්නේ යාට ඒ වෙලේ නම්. හැබැයි යා හවස් වරුවේදී පොඩ්ඩක් දුවන් හිටියා. එයාගේ රස්නේ නැති කරන්න අපි ලෝකේ නැති දේවල් කරා. ඉතින් එකක්වත් හරි ගියේ නෑ. හැබැයි චූටි සහනයක් ඉතින් යාට අපි දුන්න කොහොම හරි. මේ අපිට අලුත් දෙයක් හම්බුණා. මම මේක කලින් දැකලා තිබුණේ. මේක සම්පූර්ණ ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒගොල්ලෝ අපි මසාජ් කරා මේ මංගල්‍යදා අපි කියේ පාන්දර පූජාවට. මංගල්‍යදා විතරක් නෙමෙයි අපි තලවල හිටපු දවස් 7ම අපි නුවාන සේරටම ගියා.
පැය කරන්න ගියා කොන්ත කියන්න එක එක වෙලාවලට පල්ලි ගියා ඒ වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් ඒ දුකින් උනත් අපි එන්න යන අන්තිම දවසනේ. ඉතින් හැමෝම කාලා බීලා නටලා විනෝදලා තමයි එදා ගෙදර ආවේ. ඉතින් අපේ ලස්සන මතක බලන් හිටපු අය ගොඩක් ස්තුතියි. තව මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි මෙන්න මෙහෙම පිටත් වෙලා ගෙදර ආවා.